හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. අපි මේ යන්නේ කොහොටද කියලා මං හිතන්නේ ඔයාලා දැනටමත් දන්නවා. ඔව් අපි යන්නේ ලංකාවේ ලස්සනම දිය ඇල්ල බලන්න. ඔන්න අපි ආවා. මෙතන ඉඳන් කිලෝමීටර් 2.5ක් වගේ යන්න තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. දැන් වෙලාව 1:30යි. අපිට කීය වෙද්දි යන්න පුළුවන් වේද කියලා බලමු. ඒ වගේම බෝම්බුරුවැල්ල බලන්න යද්දී ටිකට් එකක් ගන්නවා. ඒක රුපියල් 100ක් වගේ වෙනවා. අපි දැන් උඩට යන්න පටන් අරන් තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු නේද? ගයිස් ඔයාලට පේනවා ඇති ලස්සන පුංචි දිය පාරයිනේ යනවා. මේකෙන් දිය ඇල්ලේ වතුර පල්ලෙහා තියෙන කොඹුරු වලට තමයි අරන් යන්නේ. ඇත්තටම මේ වතුර පාරේ යන හින්දා අපිටත් ලොකු ගමන් මහන්සියක් දැනෙන්නේ නැහැ. කොහොමත් ලොකුවට ගමන් මහන්සියක් දැනෙන්නේ නැහැ. මේ පාර දෙපැත්තෙම කඩවල් තියෙනවා. ඉතින් ඔයාලට රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා දිය ඇල්ල බලන්න යන්න පුළුවන්. ඔයාලට පේනවා මේ වටපිටාව. ඇත්තටම මේක මාරම ලස්සනයි. හරියට චිත්‍රයක් වගේ. මම මේ වීඩියෝ එකට කිසිම එඩිට් එකක් හෝ ඉෆෙක්ට් එකක් පාවිච්චි කරලා නැහැ. මේ ඔරිජිනල් වීඩියෝ එක. එතකොට බලන්න මේ පරිසරය මේ ඔරිජිනල්ම තියෙන විදිහ. ඒක මාර ලස්සනයි. ඔයාලා තේරුම් ගන්න මෙතන ඒ තරම් ලස්සන view point එකක්. මම මේ ප්ලේස් එකට නම් මාර මාසයි. මෙතන යනකොට නිකන් අපි ගල් ගුහාවක් ඇතුලේ යන ෆීලිං එකක් තමයි එන්නේ. මේ හරිය පහුණාට පස්සේ තියෙන්නේ තැනිතලාවක් නෙමෙයි. එතන ඉඳන් තමයි කන්ද පටන් ගන්නෙ. ඉතින් නම් ටිකක් අමාරු යන්න. දැන් නම් දිය ඇල්ලේ සද්දේ ළඟම ඇහෙනවා. ඔන්න ගයිස් ඔයාලට ඈතින් පේනවා නේද ලස්සන දිය ඇල්ල. මාරම ලස්සනයි ඈතට. ආව් කියන්න වචන නෑ. බලන්නකෝ view එක මාර ලස්සනයි. ඇත්තටම යන්න ඕන තැනක් මේක. හැමෝම ගිහින් බලන්න. ඒක කියන්න වචන නෑනේ. ඔන්න ගයිස් බලන්නේ view එක. wow මාරම ලස්සනයි. ගයිස් පෙරවෙල්ල ඇල්ල කියන්නේ බෝඹුරු වැල්ලට කියලා ඔයාලා දන්නවද? බෝඹුරු වැල්ලට පල්ලෙහින් තියෙන ගමට කියන්නේ පෙරවෙල්ල ගම කියලාද? ඉතින් ඒ හින්දා බෝඹුරු වැල්ලට පෙරවෙල්ල ඇල්ල කියලා කියනවද? කතාවෙන් අපි ළඟටම ඇවිත් වගේ. දැන් වෙලාව හරියට 4යි. ඇත්තටම අපිට මේකට පැය 2.5ක් වගේ ගිහින් තියෙනවා. අපිට එච්චර වෙලාවක් ගියේ අපි ෆොටෝස් ගත්තා, වීඩියෝ කරා, ඒ වගේම බබත් එක්ක තමයි ට්‍රැවල් කරන්නේ. ඒ ඔක්කොමත් එක්ක අපිට මේ වෙලාව යන්න ඇති. ඔන්න අපි දැන් අපේ ගමනාන්තේ ළඟටම ඇවිත් ඉන්නේ. ඔන්න අපි ආවා අපේ ලස්සන ගමනාන්තයට. බලන්නකෝ යා ලස්සන. ඇත්තට මම ජීවිතේ දැකපු ලස්සනම දිය ඇල්ල. මේ වතුර අයිස් කැට වගේ. ඇත්තටම මාරම සීතලයි. බහින්න බෑ වතුරට. මාරම සීතලයි. වතුරට බැස්සහම ඉදිකටු වලින් අයිනෝගේ ඒ තරම් සීතලයි. ගයිස් ඔයාලට ඈතින් පේනවා ඇති ලස්සන තල් මිල්ලක්. ඇත්තටම මේ ඇල්ලේ ලස්සන view එක තියෙන්නේ එතන.
ඒත් මෙතනින් එහා පැත්තට යන්න බෑ. ඒකට වෙනම පාරක් තියෙනවා. අපිට එහා පැත්තින් තමයි ගිහින් මේ පැත්තට යන්නේ. අපි මේ පැත්තට යමු. අද ටිකක් වතුර වැඩි. අපි try එකක් දෙමු උඩරින් එන්න. අපි එතෙන්ට යන්න. මේ පේන කොන්ක්‍රීට් ගැට්ටෙන් තමයි එහා පැත්තට යන්න පුළුවන්. ඒත් ඇත්තටම අද වතුර වැඩි. අද මෙතනින් අනේක රිස්කි දෙයක්. බලමු අපිට වෙන පාරක් හොයාගන්න පුළුවන් එහා පැත්තට යන්න කියලා. හොයලා තැනක් හොයාගත්තා. එතනත් රිස්කි. අද වතුර ගොඩක් සැරයි. අපිට ලොකු අවදානමක් ගන්න බෑ. බලමු අපි try කරලා. පේනව නේද වතුර සැර? මේ පේන වතුර පාරෙන් එහා පැත්තට මාරු වුණා නම් වැඩේ හරි. ඔන්න කොහොම හරි අපි පැත්තට පැනගත්තා. දැන් අපි ගිහින් බලමු බෝම්බුරු වල ලස්සන view එක. ලස්සනයි. මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ. ඇත්තටම රිස්ක් එකක් අරන් මෙතෙන්ට ආපු එක ලොකු දෙයක්. guys, travel කරන්න ආස ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි බෝම්බුරු වල කියන්නේ. මාරම ලස්සනයි. හොඳට enjoy කරන්න පුළුවන් තැන. ඇත්තටම ඔයාලගේ traveling list එකට අනිවාර්යෙන්ම add කර ගන්න ඕන තැනක් තමයි මේක. මේ උඩ හරිය කැම්පින් කරන්නත් දෙනවා. ඒත් මේ කාලේ නම් කැම්පින් කරන්න තරම් සිසු කාලයක් කියලා මම හිතන්නේ නැහැ. මොකද උලන් ගොඩක් සැරයි. අපිත් මේ සම්පූර්ණයෙන්ම තෙමිලා ඉන්නේ මීදුම වගේ. ඔයාලට අර පේන්නේ අපි කලින් ගියපු තැන. එතෙන්ට වඩා මෙතන view එක ලස්සනයි කොහොමත්. ඒ වගේම දියැල ළඟටම යන්න පුළුවන්. හැබැයි මෙතන මේ වෙලාවේ දියැල ළඟට යන එක පොඩි අවදානමක් තියෙනවා. මොකද මේක පින්නට සම්පූර්ණයෙන්ම තෙත් වෙලා තියෙන්නේ. මේක ලිස්සනවා. ඒ හින්දා ළඟට යන එක නම් එච්චර හුස්ු නැහැ. අපිට ඈතින් ඉඳන් දියැලේ ලස්සන හොඳටම විඳින්න පුළුවන්. එහෙනම් guys, අලුත් vlog එකකින් හම් වෙනකල් අදට ගිහින් එන්නම්. අමතක කරන්න නැතුව අපේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. Bye.